අනනාසයෝ හරි අපි පටන් අරන් කරගෙන යමු සමහර ළමයි මගෙන් කතා කරලා ඇහුවා ටීචර් A level කරන ගමන් EPS ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරිද නැත්නම් ටොපික් ලෙවල් එකට සම්බන්ධ වෙන්න බැරිද පුළුවන් ඒ ක්ලාස් අපේම ආයතනයේ ඒ කියන්නේ එකම භාෂාවට ක්ලාසස් දෙකකට එනවා නම් අපි ගෙවීම අඩු කරලා එයාලට වෙනම fee එකක් හදලා තියෙන්නේ ඒක ගැනත් විස්තර මගෙන් ගන්න පුළුවන් ක්ලාස් එකෙන් පස්සේ එතකොට මම ඒ ක්ලාස් ගැන අද පැහැදිලි කරන්නේ අද කාලේ මට ගොඩාක් වටිනවා හෝඩියේ කොටස් ටික උගන්වන්න. එහෙනම් පුතේ මම කතාව පැත්තකින් තියලා අද එන්නේ පාඩමට. මූලික ව්‍යංජන 14 ගැන තමයි දැන් කතා කරන්න යන්නේ පුතා. මූලික ව්‍යංජන 14යි. ඒක ලියන්න කියන්නේ. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න නෑ මම ඒක දිගට මෙහෙම උගන්වන්නේ නෑ සාමාන්‍යයෙන්. අපිට කාලෙත් එක්ක යන්න වෙනවනේ. වතුර ටිකක් පීලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. කොරියන් කට්ටිය එහෙම එක දිගට උගන්වන්නේ නෑ පුතා. ටිකක් උගන්වලා එයාලා මොනවා හරි අර විනෝද ජනක මොකක් හරි ක්‍රීඩාවක් එහෙම නැත්නම් ළමයි එක සින්දුවක් ඒ වගේ තමයි මගේ ක්ලාස් වල එහෙම තමයි යන්නේ. අද එහෙම කරන්න බෑ ඉතින්. හරි. එච්චරා. දැන් මම අකුරු 14 ලියනවා. දැන් ලස්සන්ට අලුත් පිටුවකින් ලියුවේ. මාත් එක්කම අකුරු 14 ලියන් යන්න. හරි නේද? හරි. ඔන්න පටන් ගන්න. පළවෙනි අකුර අර වගේ ලස්සනට ලියාගෙන යන්න. හරි. පළවෙනි අකුර තමයි ඒක පුතේ මෙහෙම ඉරක් ඇඳලා මෙහෙම මේ පැත්තෙන් වක්‍ර කරලා ගන්න. මේ පැත්තට කෙලින් ඉරක් ඇඳලා ඔක මෙහෙම වක්‍ර කරලා ගන්න. ලියන්න. එන්චනා. හරිනේ? ඉරක් ඇඳලා වක්‍ර කරලා ගන්න. ඔය අකුරම දැන් ස්කූල් බබාලට කියන්නේ මෙන්න මෙහෙම කෙලිනුත් එනවා. ඇඳනවා දෙවිදිහටම දෙන්නේ. සමහර ඉස්කෝලවල ටීචර්ස්ලා වක්‍ර කරලා නෙමෙයි උගන්වන්නේ කෙලින් ගන්න. ඊට පස්සේ මම උගන්වන්න ගත්තා හරි. එක බබෙක්ගෙන් ප්‍රශ්නයක් ආවා. කෙලින් ගන්න. ඊට පස්සේ අනිත් ටීචර්ගෙන් ක්ලේස් එකක් ඇවිල්ලා යාට මෙහෙම කවුද කියලා දුන්නේ වක්‍ර කරලා එන්නේ. ඉතින් ඒක ලියන විදිහ ඔයාලා බය වෙන්න එපා ඈ. ඔක කොහොම ලිව්වත් ඉතින් මේ එක අකුරක් ඈ. හරිද? ඔයාගේ ඉස්කෝලේ ටීචර් වක්‍ර කරලා නම් ඒක වක්‍ර කරලා ඉගෙන ගන්න. කෙලින් නම් කෙලින් අතට ඉගෙන ගන්න. කිසි ගැටලුවක් ඇති කරගන්න එපා ඒ අකුරට. හරිද? සමනේ වක්‍ර කරලා තමයි අපි ගන්නෙ. හරි. මේ අකුර දෙකම එක අකුරක් පුතේ. කොහොම ලිව්වත් එකයි. හැබැයි ඒකට සිංහල අකුරු දෙකක් තියෙනවා. කයන්නක් කියනවා, දයන්නක් කියනවා. මම කියලා දෙන්නම් ඒ දෙකක් කියන්න කියලා. තියාගන්න. කර්ත් කියනවා, ගර්ත් කියනවා. හරි. හරිනේ? ඊළඟ එක පහළට ඉරක් ඇඳලා මෙහෙට ඉරක් ගත්තා. දැන් බලන්න ගොඩක් ළමයිට මේ කයන්නයි නයන්නයි පැටලෙනවා. මෙයාට කියන්නේ අපි න. මෙයා කග මෙයා න. ඔන්න ඊළඟ අකුර බලන්න. මෙහෙම ඇඳා මෙහෙම ඇඳා මෙහෙම ගත්තා. මෙයාලගේ ලියන පිළිවෙලවන් තියෙනවා. මම ඒවා දුන්නේ නැහැ ඉතින්. මෙයාට කියන්නේ ත සහ ද. මෙයාට ත කියනවා ද කියනවා. ලියන්න. කෙන්චන ඔන්න ඊළඟ අකුර හොඳට බලන්න. ඊළඟ අකුර ලියනකොට ලියන්න පුතේ මෙහෙම අරගත්තා. මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. මෙතනින් නවත්තලා කියනකොට තව තියෙනවා මේකෙන් ඕනේ කැලි ටිකක් ඈ. අන්න මෙච්චර ලොකුවට ගන්න එපා. ඔයාලා චූටිවට ලියන්න මෙන්න මෙහෙම චූටිවට ඔබ ගන්න. හරිනේ? හා එහෙම ගත්තා. මේ නවත්තපු තැනින් ඒ හා සමානව මම ඉදිරියට ගන්න. මෙන්න මෙහෙම. ඔච්චරයි. අර බෑකෝ එකක් වගේ නේ. මෙහෙම 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 මෙහෙම. එයාට අකුරු දෙකක් තියෙනවා. ඔන්න එයාගේ අකුරු දෙක. එන්චන එයාගේ අකුරු දෙක. ල ර. මම මේ ලියන පිළිවෙලට ලියන අකුරු වෙනස් කරගන්න එපා. හරි. ඔන්න ඊළඟ අකුර හරි ලේසි. එයා කොටුවක් අනේ. එයාට කියන්නේ ම කියලා. එයා කොටුවක් එයාට කියන්නේ ම කියලා. හරිනේ? ඔන්න ඊළඟ අකුර මෙතන වෙනකම් හරිනේ. අනේ කාට හරි වේගය වැඩි නම් කියන්න ඕන. මෙතන වෙනකම් හරි. ඊළඟ අකුර එන්න. හරි ඉස්කෝලේ පරිමාව පුරවන්නේ අපි. පරිමාව වර පෙන්නන්නේ භාජනේ.
අනේ වාචනය හදින්න මෙන්න මෙහෙම. එයාට අකුරු දෙකක් තියෙනවා. සහ බ. සහ බ. සහ බ. හරිනේ? හරි. ඊළඟට පුතේ පැත්තට ඉරක් අඳිනවා මෙන්න මෙහෙම. පැත්තට. ගොඩක් නෙවෙයි සාමාන්‍ය මට්ටමකට පැත්තකට අඳින්න. හරිද? ඒ ඇඳපු පැත්තේ උඩිනුත් නෙමෙයි අටිනුත් නෙමෙයි මෙන්න මේ ආයිලෙන් වගේ මේ පැත්තට ඉරක්. බය වෙන්නේ නැතුව අකුර ලියන්න. මේවා මෙහෙම මේ බය වෙවි ලියන්න ඕන අකුරු නෙමෙයි. හරිනේ? ස. මේ අන්න ඊළඟට ඉන්නවා අර බිඳුව. අර ශබ්දය. ඉස්සර ලංකාව කියද්දී අපි ඔය කියලා ලියන්නේ අන්නේ බිඳුව. ශබ්දය. හරිනේ? දැන් පුතේ චූටිවට මෙන්න මෙහෙම ඉරක් අඳින්න. චූටි ඉරක් අඳින්න මේ පැත්තට. හරි. ඊට පස්සේ මේ නවත්තපු තැනින් මේ පැත්තට අර මේ සයන්න ලියන්න. ඒ නවත්තපු තැනින් සයන්න ඇදලා මෙන්න මෙහෙම ගන්න. මේ ඇඳපු ඉරටම මේ නවත්තපු තැනින් මෙහෙට ඉරක් ගන්න. ඊට පස්සේ අර සයන්න ලියුවා වගේම තමයි හරියට බලුවොත් ඉතින් සයන්න ලියලා එයාට මෙහෙම ඉරක් ඇඳ වගේ වැඩක් තමයි කරේ. එහෙම ලියුවොත් වැරදි ඉතින් අර අහන්න පිළිවෙලනේ මේක. එයාටත් අකුරු දෙකක් තියෙනවා පුතේ. ඡයන්න සහ ජයන්න. ඡයන්න සහ ජයන්න. ඊළඟට අනේ මට තරහ නැතුව ආයෙත් මෙයාම ලියලා දෙන්නකෝ. එයාම ලියන්නකෝ ආයෙ පාර. මොන මල වදයක්ද නේ? ආයෙත් ලියන්නකෝ එයාම. හරි. ඒ ලියුව එක්කෙනාට උඩින් චූටි ලක්කගේ. මෙයාට කියන්නේ අපි අර ඡන්දය කියද්දි ගන්න මහා ප්‍රාණ ඡය. එයාට කියන්නේ මහා ප්‍රාණ ඡයන්න. ලියන්න. අනේ මම ස්ලෝ යන්නේ මම දන්නවනේ මෙතන එක එක වර්ගයේ ළමයි ඉන්නේ කියලා. ඒකයි ඈ. හරි. දැන් ඔයාලා දැකලා තියෙනව නේද? ඉංග්‍රීසි හෝඩියේ F අකුර. ඒ F අකුර අනිත් පැත්ත හරවලා ලියන්න. එයා අනිත් පැත්ත හරවලා ලිව්වම එයාට කියන්නේ ක කියලා. මහා ප්‍රාණ ක. ක. හරිද? මහා ප්‍රාණ ක. ඊළඟට අර ඉංග්‍රීසි හෝඩියේ E අකුර. E අකුර ලියන්න. එයාට කියන්නේ ත කියලා. ඉංග්‍රීසි හෝඩියේ E අකුර. එයාට කියන්නේ ත. චරිසෝ. නේ? ඊළඟට බලන්න. පහළට ඉරි දෙකයි උඩට ඉරි දෙකයි. පහළට ඉරි දෙකයි උඩට ඉරි දෙකයි. හරිනේ. මෙයාට කියන්නේ මහා ප්‍රාණ ක කියලා. හරිද? ඊළඟට චූටි ඉරයි දිග ඉරයි බිඳුවයි. මෙයාට කියන්නේ හ කියලා. චූටි ඉරයි දිග ඉරයි බිඳුවයි. මෙයාට කියන්නේ හ කියලා. බලන්න අකුරු 14ම තියෙනවද කියලා? බලන්න අකුරු 14ම ඕකේද කියලා? පිළිවෙලට ලියන මේක පිළිවෙල ඕන. පිළිවෙලට ලියලා තියෙනවද කියලා බලන්න. හැමෝගෙම පොතේ තියෙනවද? 14ම. නේ සංසන. නේ මචා චරිසෝ. නේ හරිනේ. දැන් ඔන්න අකුරු 14 හරි. දැන් ඊළඟට අපි යන්න හදන්නේ හරි. දැන් ඒ ටික තේරුණාද? කොහොමද ඒ ටික ඔක්කොම තේරුණාද? තේරුණ නැති බබෙක් ඉන්නවද? තේරුණා නේද? තේරුණ නැත්නම් අවංකවම කියන්න අනේ ටීචර් පස්සේ කියලා තියාගන්න එපා. හරිනේ? දැන් පායිනවා මම අලුත් කොටසකට. පුතේ මම මෙතනින් තෝරගන්න අකුරු කිහිප දෙනෙක්. ඒ කවුද දන්නවද? මෙයාව. ඊට පස්සේ මේ දෙන්නව. අවසාන අකුර. බලන්න මම මොකද්ද කරන්න හදන්නේ කියලා. මම යාලා පොඩ මේ හරිය ලියා ගන්නවා. ඔන්න මෙයාව ලිව්වා. මෙයාව ලිව්වා. මෙයාව ලිව්වා. මෙයාව ලිව්වා. ඔන්න
මම කරන්න හදන වැඩේ බලන්නකෝ. හරි. පුතේ අපි දැන් ඔය හැම අකුරක්ම ලිව්වේ අතින්නේ. එහෙනම් අරන් අතින් ලිව්වේ. දැන් මේ අකුරු අපිට හම්බ වෙනවා පොතේ ටයිප් කරලා. පොතේ ඉන්නේ print වෙලානේ. පොතේ ඉන්නේ අතේ ලියලා නෙමෙයි. දැන් මේ පාඩමේ මේ කොටස කරේ නැත්තම් ඔයාලා පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ ඇයි දන්නවද? මේ අතේ ලිව්ව මෙන්න මේ අකුරු ටික පොතේ print වෙලා එනකොට එන්නේ වෙන විදිහකට. මෙන්න මෙහෙම. මෙන්න මේ සයන්න එන්නේ පුතේ සමනලයක් වගේ මෙන්න මෙහෙම සමනල හැඩයට. එතකොට දැන් මෙයාගෙන්මනේ මෙයා හැදුනේ. මෙයා එතකොට සමනල හැඩයට ඇවිල්ලා මේ උඩින් තියෙන ඉර මේ විදිහට ගන්නවා. ඊළඟ ස්ටෙප් එක මෙතනට එනකොට ඒ සමනල හැඩයටම එක්කෙනාට උඩින් ඉර ඇවිල්ලා සමහර පොත්වල මේ තියෙන ඉර මෙහෙම්මම තියෙනවා. තව සමහර ටයිප් වෙලා එනකොට මේ ඉර මෙන්න මෙහෙම නැතුව මේ විදිහට එනවා. හරිනේ කෙලින් වෙලා කෙලින් අතටත් එනවා. ඊට පස්සේ මෙන්න මෙතන හයම ගත්තාම මෙන්න මේ චූටි ඉර තියෙනවනේ. චූටි ඉර පොඩ්ඩක් තියන්න. දිග ඉරයි බිඳුවයි අරගෙන මෙන්න මේ තියෙන ඉර මෙහෙම කෙලින් අතට එන අවස්ථාවක් තියෙනවා. මෙයා වගේම මෙහෙම එන අවස්ථාවක් තියෙනවා. නැත්තම් මෙන්න මෙහෙම කෙලින් අතට එන අවස්ථාවක් තියෙනවා. කෙලින් ඉර වෙලා ඔන්න ඔය විදිහට එන අවස්ථා එනවා. එතකොට මේ විදිහට තමයි පුතේ පොතේ එන්නේ. හැබැයි මම දැකලා තියෙනවා ගොඩක් ළමයි මේ විදිහටම ටයිප් කරන විදිහටම ලියන්න පුරුදු වෙනවා. ඒක ලේසි ටීචර් කියලා. ගොඩක් ඕක වටිනවා EPS ළමයින්ට. EPS topic අයට මේක වටිනවා. හැබැයි A-level O-level සහ topic level ළමයි මේ ක්‍රමය දෙකම හුරු වෙන්න. පැහැදිලිනේ EPS අයට ගොඩක් ලියන්න නැහැ. EPS අයට ගොඩක් නෙමෙයි පොඩ්ඩක්වත් ලියන්න නැහැ. එයාලට තියෙන්නේ ටැබ් එක තියෙනවා. උත්තර ටික යනවා ප්‍රශ්නෙත් එක්ක කියුවා කරා උත්තරේ ප්‍රශ්න 20යි 20 40යි ප්‍රශ්න 40යි ජීවිතේ ගොඩ. අන්න එහෙම එකක් තියෙන්නේ. හැබැයි A-level බබාලාගේ එහෙම නැහැ. A-level අයගේ O-level අයගේ තියෙනවා. දැන් O-level වලට නම් ගොඩක් ලියන්න නැහැ. එහෙම මෙහෙම ටිකක් තියෙන්නේ. A-level බබාලාට අනිවාර්යෙන් ලියන පේපර් එකක් එනවාම තමයි. ඒකට ඉතින් යාළුවා පුළුවන් වෙන්න බෑ. මම ওই කිව් එක ඔයාලා දැන් කල්පනා කරන්න හදන්නේ. ඇත්තද මේ කොයි විදිහට වෙනවද කියලා තියෙන්නේ. පොඩ්ඩක් බලමු. හරි. මේ තියෙන ඕල්වල් කට්ටියගේ පොතක්. මම දැන් අතේ තියෙන බිග් පොත හින්දා ගත්තේ. සෝරි. මේ පේනව නේද? මහ ප්‍රාණ ඡායාන්නේ මේ තියෙන්නේ මේ උඩින් ඉර එන්නේ. මහ ප්‍රාණ ඡායාන්න බලන්න අපි බෝඩ් එකේ ලිව්වේ අතින් ලියනකොට මේ විදියට. දැන් ටයිප් කරලා යනකොට මේ අකුරු මේ බලන්න මේ දින්නේ ටයිප් කරලා යනකොට මේ සමනල හැඩයට මෙහෙම ඇවිල්ලා උඩින් ඉර මේ විදිහටම තියෙනවා. කෙලින් අතට මේ තියෙන්නේ හරහටම. මේ පේනව නේද? හරහටමයි ඉර තියෙන්නේ. දැක්කනේ? හරි. ඊළඟට මේ පේනව නේද? අකුර 6 යන්න. දැන් මේ 6 යන්න පුතේ බලන්න මෙතන දැන් ටීචර් මේ අතින් ලියලා තියෙන විදිය මේ තියෙන්නේ. සමහර පොත්වල මේ විදිහටම එනවා. අර එක අපි මේ මොනවද ටයිප් කරන විදිහත් එක්ක වෙනස් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන තියෙන ඉර මේ කෙලින් අතර තියෙන දැක්කනේ? ඔන්න ඒ ඉර තියෙනවා. ඊළඟට මම මේ ටිකම ගන්නම් එතකොට ලීසි වලට. මේ පේනවනේ මෙතන තියෙන අකුරු. දැන් මේ තියෙන අකුරු වලින් ගත්තම කොහොම බලන්න 6 යන්න මෙතන තියෙන විදිය බලන්න මේ. දැක්කනේ? කෙලින් අතර තියෙන මේ ඡායන්න තියෙන දේ සමනල හැඩයට ඇවිල්ලා දැන් මෙතන තියෙන මේ ඡායන්න මෙතන තියෙන කෙලින් ඉර. එතකොට අර කලින් තැන මේ තියෙන කලින් තැන අපිට හම්බුනේ කොහොමද මේකේ උඩහට මේ තියෙන ඉර. එතකොට මේ දෙවිදිහටම ඔන්න පොත්වල ඇවිත් තියෙනවා. දැක්කනේ? උදාහරණ එක මම මේ පෙන්නන්නේ ඈ. එතකොට පැටලෙන්නේ නැහැ. ඊළඟට හයන්න සයන්න මේන් තියෙනවා. හයන්න තියෙනවා. මේ ඡායන්න තියෙනවා. මේ තියෙන අකුරු සෙට් එකම මෙතන පේනව නේද? ඔය තියෙන පුතේ එන විදි. දැන් ඔන්න එකක් හරි. එහෙනම් දැන් ලියා ගන්න මේක අපි මෙහෙම ලියමු. ටයිප් කරන විට කියලා. ඒ ටික ලියුවා නම් ඇති. ටයිප් කරන විට මෙහෙම ලියනවා ටයිප් කරන විට. ඒ කියන්නේ print වෙලා එනකොට කියලා කියන්නේ ඉතින් ඈ. ටයිප් කරන විට පහත අකුරු පහත අයුරින් වෙනස් වේ. පහත අකුරු අනිත් ඒවාට ඒ ප්‍රශ්න නැහැ. පහත අකුරු පහත අයුරින් වෙනස් වේ. පහත අකුරු පහත අයුරින් වෙනස් වේ. කෙන්චන ටයිප් කරන විට පහත අකුරු පහත අයුරින් වෙනස් වේ කියලා මේ ටික ලිව්වා. ටුක් ගාලා කිව්වා.
හරි. ඉවරයි නම් chat එකට හරි දාන්න පුතේ. ඉවර වෙලා ඔන්නේ මොනුස්සේ කතා කරනකම් අපිත් එමු. කියන්න එපා. හරිද? කාලය අපරාධනේ අපේ. හරි. ඔන්න දැන් මේ කොටසත් ඉවරයි. දැන් මේක ඊළඟ එකට යන්න. හරි. දැන් මෙතන බලන්න සමහර අකුරු වලට පුතේ සිංහල අකුරු දෙකක් තියෙනවා. ඇයි ඒ? අපි බලමු මේ දෙකක් තියෙන්නේ කියලා. මොකද හේතුව කියලා. මට කියන්නේ එහෙම තියෙන අකුරු මොනවාද? මොනවද තියෙන අකුරු? මෙයා. එයාට කියනවා වගුවකට ගමු. කියන. ඊළඟට ඉන්න කෙනා කවුද? මෙයා. එයාට කියනවා කියනවා. ඊළඟට ඉන්නේ මෙයා. එයාට කියනවා කියනවා. ඊළඟට මෙයා මෙයා. ච ब ज මම මෙයාලව මෙහෙම වර්ග කරන්න. part 1 part 2. හරි බලන්න. පුතේ මම ඒත් එක්කම ලියනවා මෙතන අකුරු කීපයක් ලියන්න. ඔය දිගම කොරියන් වචන. දැන් මේවා ඔයාලට බදාගන්න. අද කරපු පාඩමෙන් පස්සේ මේ වගේ වචන කියවන්න පුළුවන් ඈ. පුළුවන් වෙනවා. තාම මම දැන් තව ටිකකින් පුළුවන්. හරි. දැන් බලන්න පුතා ඇයි මේ අකුරු පහට විතර සිංහල අකුරු දෙක ගන්න තියෙන්නේ. ඒකට හේතුව මේ වචන පස් දෙනාගෙන් අහගන්න මේ වචන පස් දෙනාගෙන් කවුරුම හරි අකුරක් මේ පස් දෙනාගෙන් කවුරුම හරි අකුරක් මෙන්න මේ වගේ වචනයක මුලට ආවොත් කොරියන් අකුරු වල සමහර විට තනි අකුරක් තියෙන පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ ඕ කියන්නේ පහ. අනේ වගේ තනි අකුරේ වචන තියෙන්න පුළුවන්. තනි අකුරක් විදිහට වචනයක් හැදෙන්න පුළුවන්. අකුරු දෙකක් විදිහට එන්න පුළුවන්. අකුරු තුනක් විදිහට එන්න පුළුවන්. කෙන්චාරයෝ අකුරු හතරක් විදිහට එන්න පුළුවන්. කංසාරම්බිදා ඒ වගේ දිග වචන එන්නත් පුළුවන්. චරිසෝ නේ අල්ගසෝ තේරුණා. එහෙනම් මේ කියන ඕවටම කොරියන් වචනයක මේ පස් දෙනාගෙන් කවුරුම හරි එක්කෙනෙක් අකුරක මුලට ආවොත් මොකද්ද අකුරක මේ විදිහට මුල් අකුරු විදිහට ආවොත් එයාව උච්චාරණය කරන්නේ මේ පළවෙනි શબ્දෙට අනුව. තේරුණාද? එතකොට මෙයා වචනේ මුල නම් ඉන්නේ එයාට කියන්නේ කයන්න. එතකොට මෙයා වචනේ මුල නම් ඉන්නේ එයාට කියන්නේ කයන්න. මෙයා වචනේ මුල නම් ඉන්නේ එයාට කියන්නේ ලයන්න. මෙයා වචනේ මුල නම් ඉන්නේ එයාට කියන්නේ කයන්න. මෙයා වචනේ මුල නම් ඉන්නේ එයාට කියන්නේ ඡයන්න. තේරුණා නේද? මෙන්න මේ විදිහට තමයි උච්චාරණය කරන්නේ. හැබැයි පළවෙනි අකුර විදිහට එනකොට විතරමයි. එතකොට පළවෙනි අකුර දැන් මෙතන පළවෙනි අකුර මෙයානේ. එතකොට මෙයාට කයන්න. මෙයා පයන්න. මෙයා ඡයන්න. මෙයා ලයන්න. මෙයා කයන්න. හැබැයි පුතේ මෙයා ඉතින් පළවෙනි අකුර විදිහට එන්නේ නැතුව අවසාන අකුර විදිහට මැද අකුර විදිහට නැත්නම් අන්තිම අකුරට කලින් අකුර විදිහට එහෙම එන්න පුළුවන්. හැබැයි මුලට නැතුව. මුලට නැතුව මේ විදිහට අවසාන අකුර විදිහට දෙවෙනි අකුර විදිහට තුන්වෙනි අකුර විදිහට මුලට නැතුව එන හැම තැනකදී මෙයා උච්චාරණය කරන්නේ මෙන්න මේ දෙවෙනි පාර්ට් එක තියෙන සිංහල ශබ්දේ. මෙයා මුලට නැතුව ආවොත් ගයන්. මෙයා මුලට නැතුව ආවොත් දයන්. මෙයා මුලට නැතුව ආවොත් රයන්. මෙයා මුලට නැතුව ආවොත් බයන්. මෙයා මුලට නැතුව ආවොත් ජයන්. පුතේ A level බබාලගේ පේපර් එකේ MCQ වල වෙනම ප්‍රශ්න දෙකක් එනවා උච්චාරණ රීතිය. ඒ නිසා ඕක ඔළුවේ තියාගන්න. අනිත් එක එන්නේ නැහැ. හැබැයි සවන් දීම අවශ්‍යයි, කතනය කරන්න අවශ්‍යයි, කියවීම අවශ්‍යයි. අනිවාර්යෙන් ඕවා දැනගෙන ඉන්න. එහෙනම් ඕක මතක තියාගන්න. මේ පස් දෙනාගෙන් කවුරුම හරි අකුරා වචනයක මුලට ආවොත් එයාව උච්චාරණය කරන්නේ මෙන්න මේ පළවෙනි ශබ්දයට අනුව. මුලට නැතුව එන අනිත් හැම තැනකදී මෙයාව උච්චාරණය කරන්නේ එයාගේ මෙන්න මේ කියන දෙවෙනි ශබ්දයට අනුව. තේරුණා නේද? ඒක තේරුම් නැති අවංකවම තේරුම් නැති කෙනෙක් ටක්කල් සෙට් එකට හරි මයික් එක ඔන් කරලා හරි කියන්න. අනේ මට එහෙම ළමයි කියනවා පුතේ. අනේ ටීචර් ආයෙ පාරක් කියලා දෙන්න. කවුරුත් නැද්ද? සංසනීම් හාන්බෝන් කාර්යජ ජොසයා කවුරුත් නැද්ද? අනේ නේ. එහෙනම් කරුවක් දාන්න.
තරුවක් දාලා මෙහෙම ලියන්න. කිසියම් කොරියානු වචනයක කිසියම් කොරියානු වචනයක කිසියම් කොරියානු වචනයක වචනයක කියලා මේ අකුරු පහ මෙහෙම පිළිවෙලට ලියාගෙන යන්න. මෙන්න මෙහෙම පිළිවෙලට ලියාගෙන යන්න. මේ පිළිවෙලට මෙහෙම කමාද දාලා ලියාගෙන යන්න. කිසියම් කොරියානු වචනයක කියලා මෙහෙම පිළිවෙලට ලියන් ගිහිල්ලා යන අකුරු වලින් යන අකුරු වලින් යන අකුරු වලින් යන අකුරු වලින් කිනම් හෝ අකුරක් කිනම් හෝ අකුරක් කිනම් හෝ අකුරක් යන අකුරු වලින් කිනම් හෝ අකුරක් වචනයක මුලට පැමිණියහොත් වචනයක මුලට පැමිණියහොත් වචනයක මුලට පැමිණියහොත් වචනයක මුලට පැමිණියහොත් මුලට පැමිණියහොත් කියලා මේ සිංහල අකුරු ටිකත් අර ලිව්ව පිළිවෙලටම ලියාගෙන යන්න කමා දාලා කතල පච කියලා පිළිවෙලටම ලියාගෙන යන්න කතල පච ලෙස උච්චාරණය කරනු ලබයි ලෙස උච්චාරණය කරනු ලබයි කතපලච ලෙස උච්චාරණය කරනු ලබයි හරි තව රුල කරලා කරුවත් දාන්න ඊළඟ තව අර විදිහටම ලියන්න ගන්න. කිසියම් කොරියානු වචනයක කිසියම් කොරියානු වචනයක කියලා මේ අකුරු මෙන්න මේ ටික මේ විදිහටම ලියන්න. යන අකුරු වලින් කිනම් හෝ අකුරක් කියන තැනට වෙනකන් ලියන්න. කිසියම් කොරියානු වචනයක කියලා කොරියන් අකුරු ටික ලිව්වා. යන අකුරු වලින් කිනම් හෝ වචනයක් කිනම් හෝ අකුරක් වචනයක් අනියෝ නැහැ අකුරක් කිනම් හෝ අකුරක් මුලට නොමැතිව අර කලින් කිව්වේ මුලට පැමිණියොත් නේ මෙතනද කියන්නේ මුලට නොමැතිව මුලට නොමැතිව මුලට නොමැතිව ලියන්න මැදට හෝ අගට පැමිණියහොත් ඒ කියන්නේ මැද අකුරක් විදිහට හරි අවසාන අකුරක් විදිහට හරි මැදට හෝ අගට පැමිණියහොත් මැදට හෝ අගට පැමිණියහොත් මැදට හෝ අගට පැමිණියහොත් කියලා ගදරබජ කියලා පිළිවෙලට ලියලා උච්චාරණය කරනු ලබයි කියලා ලියන්න ගදරබජ ලෙස උච්චාරණය කරනු ලබයි ගදරබජ ලෙස උච්චාරණය කරනු ලබයි කියලා ලියලා මේ වගුවට අක්කා ඇඳ ගන්න පහල ඇඳගෙන පුතේ මේක උදාහරණ කියලා මෙන්න මේ කොටස ලියලා මෙන්න මේ කොටස උදාහරණ කියලා පොඩ්ඩක් ඔතනින් ලියලා දැන් අකුරු වලට මේ ටික දාලා ඊට පස්සේ ක්ලාස් එක ඉවරයි ඈ මේ ටික ලියලා මට කියන්න එන්ජිනයෝ
සරිසා නේ මචාන් ඉතින් ඉවරද නේද පුතේ? හරි. තමන් ඉවරයි නම් තමන් කියන්න. එතකොට ඔයාලට ලේසි ඉස්සරහට යන්න. හරි. දැන් එහෙනම් පුතේ පාඩම මොනවද මේක මකන්න. මෙතනට වෙනකම් මම හිතනවා උන්ටම තේරෙන්නේ නැති කියලා. දැන් අපි අවසාන කොටසට යමු. අකුරු හදන්න තමයි දැන් තියෙන්නේ. හරි. ඔය අකුරු හදන විදිහ මම ක්‍රම 4ක් හොයාගෙන කියන්නේ මම හොයාගෙන කියන්නේ මම තනියම අධ්‍යයනය කරලා මමත් ඉගෙන ගත්ත කැම්පස් එකේදී මමත් ක්ලාසස් ගිහින් තියෙනවා. එතකොට ඒ හැම තැනකදීම හොයාගත්තේ ඒ වගේ මට ලේසි කියලා. මොකද පුතා මම චූටි බබාලගෙන් ඉඳලා උගන්වනවා. එතකොට සාමාන්‍යයෙන් චූටිම බබාලටයි ලොකු බබාලා ඉන්නවනේ. අවුරුදු මට මතක විදිහට මම 64 65 ওই වයස්වල කෙනෙක්ට තමයි වැඩිපුර වයසක වැඩි කෙනෙක්ට උගන්වලා තියෙන්නේ. එතකොට ඒ වයස් සීමා දෙක ගත්තම දෙගොල්ලම නිකන් චූටි වගේ තමයි. අනිත් එක ඔයාලා ඒ මැද වයස්වල ඉන්න කට්ටියනේ. හරිද? ඒ කියන්නේ මම කියන්නේ දෙකම අතර ඉන්න වයසක ඔයාලා ඉන්නේ. ඔයාලත් මේ භාෂාවෙදී චූටි බබාලා. ඔයාලා හොඩි ඉගෙන ගන්න දැන් ඒ කරටේ කට්ටිය හොඩි ඉගෙන ගන්න ගොඩක් චූටි කාලේ. මේක දෙන්න ඕනේ ඔයාලට සරලව දැනෙන්න. තේරුණානේ? දැන් මේ කරන්න යන්නේ අර අපි චූටි කාලේදී මෙන්න මෙහෙම ඉගෙන ගන්නව නේද? කාය අකුරට එකතු වුණාම පුතා එතන කා කියලා හැදෙනවා. අන්න ඒ විදිහට අපි දැන් ඉගෙන ගන්නේ කයන්නට කියන ස්වරය දාලා කා කියලා ලියන විදිය. ඔන්න ඕක කෙටියෙන් සරලව තමයි දැන් මම උගන්වන්නේ. මේක මේ විදිහට උගන්වන්න පුළුවන්. වගු ඇඳලා උගන්වන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. මම ලේසිම ක්‍රමය ගත්තා උගන්වන්න. මේ විදිහට උගන්වනකොට අග්ගල් ඔළුවට යනවා. එක්සෑම් ලඟ වෙනකොට මට ෂොප් එකට යන්න තියෙනවා උදේට. මට ඉස්කෝලේ යන්න තියෙනවා උදේට. ඔය ප්‍රශ්න එක්සෑම් ලඟ වෙනකොට කරන්න දෙයක් නැහැ. කැපකිරීම තියෙනවා නම් ගහන්න පුළුවන් සුපිරි මැච්. තේරුණානේ? අද ඉඳලා කට්ට කන්න මාත් එක්ක රෙඩි වෙන්න. හරි. එන්න එහෙනම් අකුරු වලට අර මම ගන්නවා පළවෙනි අකුර. මම මෙහෙමයි මම උගන්වන එක වෙනම තියරි එකට. හොඳට බලන්න. පළවෙනි මූලික ස්වරය. දැන් මූලික ස්වර 10ට අරගෙන තමයි උගන්වන්නේ. පළවෙනි මූලික ස්වරය ආ. ගත්තා ව්‍යංජන 14. බලන්න. හරි ලේසි ඈ. කයන්නට දැන් මම කියන්නේ ස්වරයට පිටිපස්සේනේ ව්‍යංජනේ දාන්නේ. කයන්නට ගත්තම කා ගා නයන්නට ගත්තොත් නා කයන්නට ගත්තොත් තා තා ඊළඟට ලයන්නට ගත්තොත් ලා රා මයන්නට ගත්තොත් මා කයන්නට ගත්තොත් ආ බා බිඳුවට ගත්තොත් බිඳුවේ වචනාකම නැහැ. එතකොට අපි බලන්නේ ස්වරයේ වචනාකම. ස්වරය කවුද? ආ. එහෙනම් යාගේ සවුන්ඩ් එක ආම තමයි. සයන්ට ගත්තොත් සා. ඊළඟට මහා ප්‍රාණ කයන්නට ගත්තොත් කා. මේක කා වුණාට අර සවුන්ඩ් හැදෙන්නේ මෙන්න මේ කා ශබ්දේ. තේරුණාද? හරි. ඊළඟට මේක ලියන්න අවශ්‍ය නැහැ. මහා ප්‍රාණ ඡයන්ට ගත්තොත් මේක ඇවිල්ලා ඡා. නමුත් අර මෙන්න මේ ඡා මේක ඇවිත් ඡාන ලියලා නැහැ නේ. මෙන්න මේ ඡා ශබ්දෙන් තමයි එන්නේ. මෙයාගේ දෙවෙනියට આવොත් අකුර ජා. ඊළඟට මහා ප්‍රාණ තා. මහා ප්‍රාණ හා. හරි. ඔන්න අකුරු ටිකට ලිව්වා. ඔක්කොම අකුරු මේ තියෙන අකුරු ටිකට කලින්. හරිනේ? මේ අකුරු ටිකට ලියාගෙන යන්න. මේ දැනට ලියලා තියෙන අකුරු ලියන්න. ඊළඟ තව අකුරු සෙට් එකකින් පස්සේ මම දෙන්නේ අකුරු 3 විතරයි ඈ. 3ක් හෝ 4ක්. හරි. ලියාගෙන යන්න පුතේ. කියලා දාලා පුළුවන් තරම් මතකින් ගන්න අකුරු. දැන් ලියාගෙන යනකොට ටික ටික හුරු වෙනවා.
නේ චරිස්සෝ. හරි. දැන් අහගන්නකෝ. දැන් ඔන්න ඊළඟට තියෙන්නේ යයන්ෙන් ශබ්ද එන අකුරු. අපිට මේ මූලික ස්වර කතා කරනකොට පුතේ යයන්ෙන් ශබ්ද එන අකුරු 4ක් හම්බුණා නේද? මෙන්න මෙහෙම යා යෝ යෝ යු මේ සෙට් එකම අගත්තොත් යයන්නේ ශබ්දෙන් තියෙන්නේ. ඔය අකුරු 4ට එනකොට යාලව සවුන්ඩ් කරන විදිය හොඳට බලන්න. ටිකක් වෙනස්. ඒ ටික 4 දෙනා විතරයි පොඩ්ඩක් ටච් එක වැඩිපුර දෙන්න ඕනේ. අනිත් අයගේ ගේමක් නෑ. අනිත් අය ලියන විදිය හදාගත්තා නම් හරි. මෙයාලගේ සවුන්ඩ් එකට පොඩ්ඩක් වැඩිපුර බල දෙන්න. බලන්න යා ශබ්දය ගත්තා. ඔන්න. කොහොමද ගන්නෙ? කයන්නට යා ගත්තම වෙන එක බලන්න. මේ 4 දෙනාගෙන් වෙන්නේ මේ 4 දෙනාට ව්‍යංජනය එකතු කරනකොට ඒ අදාළ ව්‍යංජන අකුර තියෙනනේ එක්ක කයන්න, පයන්න, සයන්න, රයන්න, බයන්න ඕන අකුරක්. ඒ ගන්න අකුර හල් අකුරක් කරනවා. උගුරෙන් හල් කරලා අර ස්වරය එක්ක යා, එක්ක යෝ, එක්ක යෝ, එක්ක යු. ඒ සවුන්ඩ් එක තමයි හයියෙන් කියන්නේ. දැන් මෙතන කයන්න මොකද වෙන්නේ? කයන්න හල් වෙනවා, උක් වෙනවා. කයන්න උක් වෙලා යයන්නේ සවුන්ඩ් එක එනවා. යා උක් හැමතිස්සෙම උක් ගන්න පාර එක ගන්නවා වගේ. උක් යා එක දිගට කියනවා. උක් යා ක්‍යා 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 මොකක්ද අවශ්‍යද? ක්‍යා අන්න සවුන්ඩ් එක පිට වෙනවා ක්‍යා. චරිස්සෝයෝ තේරුණානේ? අල්ගෙත් සෝයෝ තේරුණානේ? ක්‍යා එකපාර උක් කියලා කියවෙනොත් නිකන් නිදහසේ උක් ක්‍යා උක් ක්‍යා උක් ක්‍යා 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 එක දිගට යන්නේ ක්‍යා කියලා කියවෙනවා. පැහැදිලි නේද? හා එතකොට මොකද කරන්නේ? ව්‍යංජනය හල් අකුරක් කරනවා. ස්වරය කවුද කියලා බලලා එයාගේ සවුන්ඩ් එක ගන්නවා. මේක නිකන් ලියන්න විතරක් සීමා කරන්න එපා. කියවන්නම ඕනේ. මේ අකුරු 4 දෙනාට එන සෙට් එක කියවලාම තමයි සවුන්ඩ් එක ගන්න ඕනේ. ක්‍යා හොඳට අහගන්නකො මේක දැන් කයන්නට ගත්තොත් යා සවුන්ඩ් එක ගන්නකොට ක්‍යා 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 ඒක නිකන් කේ යා වගේ. කයා කියලා ලියන්න එපා වැරදි. දැන් ඔයාලා මෙහෙම කයන්න ලියලා කොහොම යා ලියන්න එපා ඒක වැරදි. හරිද? ක්‍යා ඊළඟට මෙයාට එනකොට උක් යෝ උක් යෝ ක්‍යෝ 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 මොකද ක්‍යෝ මේක ක්‍යා මේක ක්‍යෝ මෙතන එනකොට ක්‍යෝ ක්‍යෝ ඉතින් එක ළඟින් යන සවුන්ඩ් එක ක්‍යෝ 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 ගොඩක් වෙලාවට ඇදෙන්නෙත් නැහැ. මෙතන එනකොට අර යා උනේ එක යෝ උනේ එක කු වෙනවා. ක්‍යෝ 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 කෙන්චනා ක්‍යා ක්‍යෝ 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 අපි මයන්නට ගත්තොත් म्या එක म्या 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 म्यू සාන්ද්‍ර ගත්තොත් ස්වයා එක ස්වයා 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 ස්යු ස්යු තේරුණා නේද? ඒක මෙහෙමයි මේ අකුරු ඔක්කොම එකම වෙලාවට එන්නේ වචනයකට. එන වචන තියෙනවා සමහර විට නැති වචන තියෙන්නත් පුළුවන්. ටික ටික යනකොට හරියනවා ඈ. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ව්‍යංජනය මොකක්ද කියලා දන්නවනම් ස්වරය මොකක්ද කියලා දන්නවනම් දැන් මේ වගේ අකුරක් එකට සෙට් වුණාම ඔයාලට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන කයන්නේ මේ තියෙන යන්නේ. එතකොට කියවෙන්නේ මේක අදාළ අකුර හල් කරන ක්‍යා කෙන්චන. දෙවෙනියට ආවොත් ඒ අකුර දෙවෙනියට හරි අවසාන අකුර විදිහට ආවොත් ගියා. ගියා. කෙන්චන. කියව ලියන්න මම අකුරු 5කට විතරක් දෙන්නම් මෙතන ඉඳලා. ඊට පස්සේ මම ටික ටික අකුරු අඩු කරගෙන යනවා ලියාගෙන යන්නේ. අනේ මම මේකේ ඔක්කොම අකුරු වලට දෙන්න නැත්නම් ඔයාලට පැටලෙන්නත් පුළුවන්. ඔයාලා කැමති අකුරු ටිකක් ලියාගෙන යන්න. මම ඔක්කොම කලමේ දෙන්නම් ඈ. අපි ගමු පෑන්. එයා ලියන්නකො දෙමාත් එකම ලියන්න. එතකොට ලේසි. එයා දෙයා. හැබැයි මෙහෙමයි මම දෙන්නේ අකුරු 5කට. මගේ අනිත් හැම මෙච්චර කාලයකට උගන්වපු හැම ක්ලාස් එකකම සාමාන්‍යයෙන් මේකේ නම් අකුරු 14ටම දෙනවා. අනිත් තුන්වෙනි අකුරේ ඉඳලා මම කරන වැඩේ අකුරු 3යි දෙන්නේ. ඉතුරු අකුරු වලට තනියම හිතලා තනියම කරලා මට එවන්න ඕනේ. සෙට් එකම මට WhatsApp කරන්න ඕනේ අද ලිව්ව හැම නෝට් එකක්. හරිද? මම බලනවා මට ඉඩ ලැබෙන වෙලාවල චුට්ට බල.
එතකොට ඒ ටික බලලා මට කියලා අකුරු හරිද කියලා බලා ගන්න ඕනේ. විශේෂයෙන් මේ ලියන අකුරු මම දෙන්නේ අකුරු 3කට උනාට ඔයා තනියම අකුරු ටිකට ලියන්න ඕනේ අකුරු 14ටම එක ස්වරයක්. තේරුණාද? හරි. එහෙනම් ලියමු මාත් එක්ක. බිඳුවට ආවොත් බිඳුවේ වටිනාකම නැහැ. එතකොට බලන්න ස්වරය කවුද ඉන්නේ? යාම තමයි. මහ ප්‍රාණ අකුරට ගත්තොත් සවුන්ඩ් එක එන්නේ කියා. හැබැයි මෙයාගේ සවුන්ඩ් එක ඇවිල්ලා මෙන්න මේ කියා කියන සවුන්ඩ් එක තමයි එන්නේ. කියා. ඒක මහ ප්‍රාණ කියලා කියා කියලා කියන්න ඕනේ. කියා. එච්චරයි ඈ. හයන්නට ආවොත් කියා. කියා. හරි. ඔය ටික ලියන්න. හරි. ලියුව ගමන් කියන්න ඈ. අපි එහෙනම් යමු ඊළඟ අකුරට ඈ. මම ඊළඟ අකුරට යනවා. ඊළඟට තියෙන්නේ මොකද්ද? කොහොම අද පැත්තට නේ. ඔව්. මම දැන් මේක නම් ඉතින් මහ එකක් නෑ. මොකද අකුරු වලට ගත්තොත් හෝ ගෝ නෝ සෝ තෝ ලෝ රෝ අර සාමාන්‍ය සවුන්ඩ් එක. හැබැයි මේක තියෙනවා මෙන්න මේ අකුරු ටික බලා ගන්න. දැන් හයන්නට නම් ගත්තොත් මෙහෙම ගාවලා ලියන්න පුළුවන්. වැරදි නෑ ගාවලා. එහෙම ප්‍රශ්නයක් නෑ. සවුන්ඩ් එක කොහොමද එන්නේ? හෝ ගෝ. දැන් හිතන්නකෝ මේ නයන්නට මේ තයන්නට මේ ලයන්නට මම නිකන් මේ හිතන අකුරු මෙන්න මේ ස්පෙෂල් අකුරු ටික බලන්න. මෙන්න මේ අකුරු ටිකට පුතේ දැන් වර නයන්නට ලිව්වම මෙහෙම ගාවලා ලියන්න එපා. තයන්නට ගාවලා ලියනවා. ලයන්නට ලියනවා. ඕම මේ දැන් ගාවලා ලියන්න ඔක්කොම අකුරු වලට මේකටත් කමක් නැහැ ඉතින්. ඒකට ගෑවි නොගෑවි ගන්න. මේකේ සවුන්ඩ් එක සෝ. දැන් බිඳුවට ආවොත් කොහොමද ඉතින් බිඳුවේ වටිනාකම නැන්නේ. එතකොට ඕම තමයි. පුතේ මේ අකුරු වලට ගන්නකොට ගාවන්න එපා. නයන්නට මෙන්න මේ සයිස් එකෙන් ගන්න. ලයන්නට මේ සයිස් එකෙන්. තයන්නට මෙච්චරක් ගන්න. ඇයි දන්නවද? දැන් මේ තයන්න මෙන්න මෙයාව බලන්නකෝ. මම ලියනවා මෙන්න මේ අකුර. මේ ඉන්නේ මහ ප්‍රාණ. මහ ප්‍රාණ අකුරට ලියනකොට මේ චුට්ටක් පරතරේ චුට්ටක් තියලා ලියන්න. ඒකට හේතුව දැන් කලන ආවේ නැති දවසක නෝට් එකක් කලන ඉල්ල ගන්නවා පන්ති ඉන්න යාළුවෙක්. එයා දැන් මේ තයන්න ලියන්න ඕන එකට කලබලයට ලියාගෙන ගිහලා ඉර ගාවල. දැන් කලන හිතන්නේ මේ තියෙන මහ ප්‍රාණ තයන්නේ පටන් ගන්න අකුරක් කියලා. සම්පූර්ණ උත්තරේම වැරදි. පේපර් එකට ලියනවා. මේ තයන්න එන්න ඕන එකට ලියලා තියෙන්නේ මේ තයන්න. ඔයා ලියලා තියෙන්නේ මේ අකුර තමයි. අර මම මේ ඉර මෙහාටම ලං කරලා. එතකොට බැලුව බැලමට මේක පේන්නේ මහ ප්‍රාණ තයන්න නේද? උත්තරේ වැරදි. ඒ නිසා හරියට ලියන්න. EPS කියලා වෙනසකුත් නැහැ. අපිට ටීචර් ටැබ් එකේ ඉන්නේ අවුලක්. ටැබ් එකේ ආවත් මොන මගුලේ ආවත් ඔයා පාඩම් කරන්න එපා. ඔයා පාඩම් කරනකොට මේ තයන්න එන්න ඕන තැනට මේ තයන්න පාඩම් කරත් කෙලම වෙනවා. ඒ නිසා හරියට අකුරු ඔළුවේ තියාගන්න. හරිනේ? මෙඩිකල් ලියාගෙන යන්න. පුතේ ඊතර අකුරු ගෙදරින් කම්ප්ලීට් කරලා මට එවන්න ඕනේ. ඔය ටික ඉවර කරලා තමයි ඊළඟ කොට. Kenshi Nayo sensei. අපි පොඩක්
වෙනස් විදිහකට ගමු දැන් මෙතන ඉහාට. හරිද? මට හිතුණා මේක තව ටිකක් ඔයාලට සරලව දෙන්න දැන් පාඩම් ගොඩක් ඉගෙන ගන්නනේ. සරලව යන්න අපි මේ 4 දෙනාම එකට දාගමු. දැන් මෙයාව නම් උගන්වගෙන ඉවරයි. මෙයාලා සෙට් එක නිකන් එකට යමු. හරිද? හරි. ඒක යන්න කලින් දැන් මේක පොඩ්ඩක් මෙතනට ආපු නිසා මම ගන්නවා. ඊළඟට අපි එන්න ඕනේ අකුර මොකද්ද? යෝ. බලන්න. දැන් මේ 4 දෙනාගේ මතකයිනේ මෙයාව ගත්ත විදිහ. අදාළ අකුර එක්කිනා මොකද කරේ? හල් කරා. හල් කරලා යෝ શબ્දේ ගත්තා. මම මේ ගත්ත අකුරු ටිකටම ගන්නවා. බලන්න. ලියලා තියෙන අකුරු වලටම කයන්නට આવොත් කයන්න හල් කරන්න එපැයි. කයන්න හල් කරා යෝ શબ્දේ ගත්තා. පුතේ ලේසි. ඔයාලට ව්‍යංජන අකුර පුළුවන් නම් ව්‍යංජන අකුරත් එක්ක ඇවිල්ලා තියෙන ස්වරය අඳුර ගන්න පුළුවන් නම් ඔච්චරයි කොරියන් හොඩියේ තියෙන්නේ. ස්වරය අඳුරගත්තා ව්‍යංජනය අඳුරගත්තා ගේම ගැහුවා අකුර කියෙව්වා එච්චරයි කොහමද ක්‍යා 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 ගෙය ගෙය නෙය තෙය සෙය ලෙය පෙය ඔයාලට නිකන් සැටිස් මදි වගේ නම් මට වොයිස් තියෙන WhatsApp එකේ ප්‍රයිවට් ගෲප් වලම දාන්න එපා එතකොට අනිත් අයට ඩිස්ටර්බ් නේ මට ප්‍රයිවට් chat එක කෝල් කරලා වොයිස් වලින් එවන්න. ටීචර් බලන්න මම මේ යෝ શબ્දය හරිද උච්චාරණය කරනවා යූ શબ્දය හරිද? කියෝ ගියෝ නියෝ තියෝ කියලාගෙන යන්න. එකක් හරි වැරදිනම් පුතා. මෙන්න මේක මේ විදිහට හැදෙන්න ඕනේ කියලා මම කියනවා. හරි. ලියාගෙන යන්න. කියෝ ගියෝ පුතේ කියවන තරමට තමයි හැදෙන්නේ. ඊළඟට නයන්නට આવොත් න්‍යා න්‍යා එක අකුරක් 3-4 පාරක් කියවන්න. යෝ යෝම තමයි විදිහේ වටිනාකම නැහැ. සෙයා සෙයා මහා ප්‍රාණ අකුරකට ගත්තොත් පෙයා පෙයා තෙයා දෙයා කෙන්චන ඔය ටික ලියලා කියන්න. කෙන්සිනායෝ සංසන්. නේ චරිසෝ තරන්න අක්සෙන්ටරල් කෙන්චනායෝ ඉවර ඇති නේද හැමෝම හරි දැන් ඊළඟ අකුරකට පයිමුකෝ ඊළඟ අකුර මොකක්ද ඔන්න බලන්න මම සිංහල සවුන්ඩ් එක මේ කට්ටියටම දානවා ඔයාලට ලේසි වෙන්න ගන්නේ හරි වෙනසක් ලොකුවට නෑ කියලා පෙන්නන්න ඉන්නේ කවුද උඩ අතර තියෙන ඕම් බලන්න මේ අකුරු ටිකටම ගන්න කයන්නට ගත්තම පුතේ අපේ ළමයි මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මෙන්න මේ අකුරු ලියනකොට ඔයාලා මෙන්න මෙහෙම වැරද්දක් මම දැක්ක අනිවාර්යෙන් ලියන හැම නෝට් එකක්ම මේකේ මට දාන්න කයන්න ලියලා මෙන්න මෙහෙම ඔයාලා හරි අමුතු විදිහකට මේ ඕ එක ලියනකොට මෙහෙම ලියනවා කොච්චර කියලා දුන්නත් මෙහෙම එවන්නේ මේ අමුතු සිස්ටම් ඔයාලා හදා ගන්නවා මම පැහැදිලිවම ඔය රෙකෝඩින් බලලා එහෙම මම දැක්ක මෙහෙම වැරදි මෙහෙම අකුරු නෑ මම මේ ලියලා තියෙන විදිහටම ලියන්න ඕනේ. ලියලා ඔයාලා ෆයිනලි මට අවසානට එවන්න ටීචර් මේ උත්තර හරිද මම ලියලා තියෙනවා කියලා. ඔය ලියලා තියෙන නෝට්ම මට ෆොටෝ ගහලා දාලා දොයිය ගන්න. එතකොට මම ෆ්‍රී ටයිම් අද රැයට හරි චෙක් කර බල දාන්න. එතකොට මට ලේසි. නැත්නම් හෙට වෙනකොට තව නෝට් ගොඩ ගහනවා. බලන්න පුතේ ඕ අකුර ලියනකොට මේක ගාවන්න එපා. මේ විදිහට ලියන්න. තව සමහර ළමයි කයන්න ලියලා මෙන්න මෙහෙන් දානවා. ඒක වැරදි. කයන්න ලියලා මෙතනින් එල්ලනවා. ඒකත් වැරදි. මෙන්න මේ විදිහට ගන්න. නයන්න ගෑවුවට කමක් නැහැ. කයන්න ගෑවුවට කමක් නැහැ. ලයන්න ගෑවුවට කමක් නැහැ. සයන්න ගාවනකොට මේ මෙහෙටම ගන්න එපා. මේ හරියෙන් විතර ගන්න.
ඡායන්නෙත් එහෙම මේ හරියෙන් ගන්න. මහා ප්‍රාණ කයන්න ගත්තා මෙන්න මේ ඉර තියෙනවනේ මේ ඉරට මේ හරියෙන් ගන්න. මෙච්චර කියලා ඔයාලා මේ ඉර මේ පැත්තකින් ගහලා ඉවරයි. ඒක එපා. හරිනේ? අනිත් අකුරු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හයන්නට ගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පයන්නට ගත්තට ඒවට ප්‍රශ්න නැහැනේ. එතකොට මේක චෝ ඩෝ. හරියක්. මේක හෝ. මේක හෝ. මේකත් බලා ගන්න පුතේ. ඔය ලියුව අකුරු ටිකම බලා ගන්න. මේකත් ඕනම බලා ගන්න. එතකොට එකටම ලියන්න යන්න පුළුවන්. යෝ. මේක ගන්නකොට ඉතින් මේක අදින්න ඕනෙත් නැහැ. ඉතින් සිංහල වල වගේ මේ කොරියන් වල එහෙම ඇදලා ගන්න අවශ්‍යත් නැහැ. හරිද මේවට? ටීචර් ඇදලා දුන්නේ නැහැ නේ කියලා. එහෙම ඇදිලි යාළගේ ලොකුවට නැහැ. කෝ චෝ රෝ කෝ මේක හොඳට සවුන්ඩ් එක අහන්නකෝ. මේ අකුරු ගන්නකොට කයන්නට ගන්නකොට ඕම් බලන්න. අර යට ඉතිරයි නම් ඉරි හරියට දාන්න ඕනේ. ඉරිත් අඩු වෙනවා ඔයාලගේ. ෆිසිකල් ක්ලාස් වල මට අහුවෙලා තියෙනවා. නයන්නට නියෝ. මේවා කියවන්නේ කොහොමද? අර කලින් එකම තමයි. Kya, gya, nya, yo, seo, peo, cheo, කෙච්චනයි. හරි. ලියන්න යන්න පුතේ. ඔය අකුරු ටිකක් ලියගෙන යන්න ලියලා මට කියන්න. හා අපි යන් එහෙනම් ඊළඟ අකුරට. ඊළඟ අකුර තමයි පුතා ඌ එක. ඌ. ඒක හරි ලේසි. ඒ අකුරු ලියනකොටත් අපේ ළමයි මෙන්න මේ අකුර මෙහෙම ලියනවා. මෙහෙම වැරදි. කිසිම අකුරක් සමානව ලියන්නේ නැහැ. හරිනේ? ලියනකොට ලියන්නේ කයන්නට යටින් එන්නේ ඉර. යටින්. දැක්කනේ බිඳුවටත් යටින්නේ අපි දැම්මේ. ඒ වගේ තමයි. ලියන්න. පු ගු නු ඌ සු ඒක මහා ප්‍රාණනේ. එතකොට චු ලියාගෙන යන්න. මහා ප්‍රාණ තයනට ගත්තොත් තු ලු රු. ඒක ලියනවත් එක්කම අනිත් අකුරත් බලා ගන්න. එතකොට එකටම ලියන්න පුළුවන්. දැන් යයන්නේ ශබ්දේන අවසාන අකුර. යයන ශබ්දේන අවසාන අකුරක් ගන්නකො අපි යූ. එතකොට යගේ යූ ශබ්දේ එන්නේ. කයන්නට මේ ලිංග විදියටම තමයි මේ අකුරු ටිකට මම ගන්නම්කො. මේ අකුරු වලටම ගත්ත විදියට තමයි නයන්නට ගත්තොත් කොහොමද? වෙනසක් නෑ පුතේ. මේ යටින් තමයි එන්නේ අකුර. එතකොට ඔයා දන්නවා නම් යට තියෙන අකුරු තනීර එනකොට ඌ ඊ දෙක આવොත් යූ කියලා ව්‍යංජනේ අඳුර ගන්න පුළුවන් නම් ව්‍යංජනය හල් කරලා ස්වර ශබ්ද ගත්තා. ව්‍යංජනය හල් කරලා ස්වර ශබ්ද දක්වා. කිව් ගිව් නිව් තිව් සිව් චිව් අන්න එහෙමයි එන්නේ ඈ. නිව් ලියගෙන යන්න. නිව් ඊළඟට පියෝ බියෝ මේක මහා ප්‍රාණ පියෝ බිඳුවට આવොත් යුමයි ඊළඟට හයන්නට આવොත් කියෝ නේ. හරි. දැන් අත් ඉක්මන් කරලා ලියන්න.
හරි සොයෝ මම හිතනවා මේ ටික නම් ලේසි හින්දා ඉවරයි කියලා. හරිනේ හරි. මම යනවා දැන් ඊළඟ අකුරු ටිකට. අකුරු දෙකයි තියෙන්නේ දෙන්නම ගමු අපි එකට. දැන් හරි ලේසි. කවුද? ඊ. මුලින් ගන්නකොට හරි නෑ නේ. ඊ. අකුර යටින් ඉර තියෙන්න ඕනේ. බලන්න. ක අකුර යටින් ඉරාවා සිංහල අකුර යටිනුත් ඉර ගන්න. එතකොට ඔයාලට අඳුර ගන්න ලේසි. හරිනේ. නයනට යටින් න. බිඳුවට යටින් ආවොත් එයා මයි. හරිනේ. ඊළඟට මහ ප්‍රාණ කයන්නට යටින් ආවොත් sorry. ප. ඊළඟට ල අකුරට යටින් ආවොත් ල ර. ච එකට යටින් ආවොත් ච. හරිනේ. ඊළඟට ඊ අකුරට යටින් ආවොත් බලන්න. බිඳුවට ඉස්සරහෙන් තමයි ඉර ආවේ. එහෙනම් පුතේ අනිත් අකුරු වලටත් ඉස්සරහෙන් තමයි එන්නේ පිටිපස්සෙන් ඉස්සරහෙන් කියන්න බෑ නේද? කී මේ අකුරු දෙකකටම ගන්න පුතේ අකුරු දෙන්නටම එනවනේ දෙකට එනකොට දෙකටම ගන්න. ගී නී මයනට આવොත් මී සයනට આવොත් සී ලියාගෙන යන්න ඔය අකුරු ටික ඔය ඇතිනේ. හරි ලිව්වා ඉවරෙච්ච ගමන් කියන්න ටීචර්ට මේ එහෙනම් ඔන්න අද පාඩම ඉවරයි. දැන් මෙතන කොටස් දෙකක් අපි කතා කරලා ඉවරයි. දැන් ලොකු බබාලා ඉන්නේ. සෙල්ලම් කරන්න කාලයක් නැහැ. දැන් උපරිම මේකට බහැලා වැඩ කරන්න ඕනේ. පැහැදිලිනේ? ඔයාලා මේ තෝරගත්තේ කෙටි කාලෙකින් ගේමක් ගහන්න අවශ්‍ය වෙන විෂයක්. ලැන්ග්වේජස් වලින් ටක් ගාලා අල්ලගන්න පුළුවන් ලැන්ග්වේජ් එකකට තියෙන කොරියන් ලැන්ග්වේජ් එක තමයි මම දන්න මට්ටමින්. ජපනුත් මම හිතන්නේ හෝඩි 3ක් තියෙන හින්දා ඒක ටිකක් අමාරුයි. චයිනීස් කොහොමද කියන එකත් මට චුට්ටක් මතක හැටියට ටිකක් අපහසුයි. අනිත් සබ්ජෙක්ට් නම් ලොකු දැනුමක් නැහැ. මම දන්නේ ගොඩක් කොරියන්නේ. ඉතින් මාස 6න් මේක කරගන්න පුළුවන් පුතා. හරිද? නෝමල් පාස් එකක් නෙමෙයි. ඔයාට හොඳ රෑන්ක් එකක් එක්ක රිසල්ට් එකක් දාන්න නම් උපරිම මහන්සි වෙලා වැඩ කරන්න. ලස්සන වැඩපිළිවෙලක් එක්ක තමයි මම යන්නේ. ඒ නිසා ඒකට රෙඩි වෙන්න. හරි. දැන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලට මම මේ පෙරෙව්වේ අකුරු කිහිපයකට විතරයි. මගේ කොහොමත් ක්ලාසස් වල මේ ටික හරි ඔයාලට දුන්නා. ෆිසිකල් වල එහෙම මේ අකුරු දෙන්නෙත් නෑ. ළමයාට තනියම හිතලා ලියවන්න තමයි හදන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ ටීචර් ප්‍රශ්නෙත් දෙනවා, ටීචර් උත්තරෙත් දෙනවා, අපි ලියනවා. මගේ ක්‍රමය වෙනස්. ළමයාගේ මොලෙන් හිතලා තමයි වැඩ කරන්නේ. දැන් අද මට කෝල් එකක් ආවා. ටීචර් මට පාඩම් කරන්න ක්‍රමයක් ඕන. මම දුන්නා. ඒ විදිහට මම ඔයාලත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වැඩේ කරගෙන යනවා. එහෙනම් පාඩම් කරන්න. අද ක්ලාස් එක ඔයාලට සැටිස් නම් ඔයාලට හොඳයි නම් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් නම් යාළුවෝ දැනුවත් කරලා ක්ලාස් එකට එකතු කරන්න. හරි. මේ චරිසෝයෝ මේවා ටීචර්ට දාන්න මම ඕකේ එක දුන්නාට පස්සේ ආය හරියට ලියන්න ඔයාලා. වැරදි අකුරු තිබ්බ මම හදලා ඉවන්නම්. හරි. එහෙනම් ක්ලාස් එක නවත්තනවා. 안녕히계세요. 안녕히 주무세요. 네. 다음에 만나요. ඊළඟ දවසේ හම්බෙමු. 네, 잘했어. 안녕히 주무세요. 감사합니다, 선생님. 네, 아니에요.